ඒ කාලේ රජවරුන්ට හිටියා පුරෝහිතයෝ කියලා කට්ටියකුයි සට්ටැඹියෝ කියලා කට්ටියකුයි. මේ පුරෝහිතයෝ තමයි රජ්ජුරුවන්ට ඕන කරන රාජ්‍ය පරිපාලනයේ උපදෙස් දුන්න කෙනා. ඒ වගේම සට්ටැඹියට කරන්නත් රාජකාරියක් තිබුණා. මේ පුරෝහිතයෝ තමයි පස්සේ කාලෙක රාජ්‍ය පරිපාලනයට ආවේ මේ ජනාධිපතිවරුන්ගේ උපදේශකවරු හැටියට. එතකොට දැන් ඒ අනුව පහුගිය කාලේ ජනාධිපතිවරුන්ගේ කටයුතු මෙහෙවන්න විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ප්‍රවීණ උපදේශකවරු හිටියා. දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට පුරෝහිතයෝ එහෙම නැත්නම් ජනාධිපති උපදේශකයෝ කී දෙනෙක් ඉන්නවද කියලා අපි හරියට දන්නේ නැහැ. හැබැයි අපිට පේන්න තියෙනවා වෙනම කණ්ඩායමක් මේ උපදේශකයෝ හැටියට ඉන්න විත්තිය. හැබැයි මේ උපදේශකයෝ දිහා බැලුවම අපිට කියන්න තියෙන්නේ මොවුන් උපදේශකයෝ හැටියට නෙවෙයි ඉන්නේ සට්ටැඹියෝ ටිකක් තමයි උපදේශකයෝ කරන් තියෙන්නේ. දැන් අන්න එහෙම කෙනෙක් තමයි පහුගිය දාසේ ජනාධිපතිතුමාට අර අමුතු වචනකින් ආමන්ත්‍රණය කරේ. අන්න ඒ වගේ කට්ටිය. ඒ වගේ කට්ටිය ඉන්නව විවිධ රටවල. ජපානයේ ඉන්නව, ප්‍රංශයේ ඉන්නව, මැද පෙරදිගේ ඉන්නව, කැනඩාවේ ඉන්නව, ස්විට්සර්ලන්තයේ ඉන්නව, ඕස්ට්‍රේලියාවේ ඉන්නව. ඊට අමතරව තවත් අන්නේ ජාතියේ කට්ටිය ඉන්නව ලංකාවෙත්. හැබැයි ජනාධිපතිතුමා දැනගන්න ඕන මෙන්න මේ සට්ටැඹියෝ කියන කට්ටියන්ට පුරෝහිත රාජකාරිය බාර දෙන්නේ නැතුව එතුමාගේ බලය පාවිච්චි කරලා එතුමාට හිමිකම තියෙන පුරෝහිතවරු ඒකට ගැළපෙන එහෙම නැත්නම් උපදේශකවරු පත් කරගන්න. මොකද ජනාධිපතිතුමාට එහෙම බනින්න ඔය වචන කියලා බනින්න මං හිතන්නේ කිසිම කෙනෙකුට අයිතියක් තියනවා කියලා. අනුර කුමාර දිසානායක කියන පුද්ගලයාට මීට කලින් පැලවත්තට ගිහිල්ලා හරි තඹුත්තගමට ගිහිල්ලා හරි ඒ වචන කියලා බනින්නව නම් ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් මේ වචන කියලා බනින්නේ කාටද? ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිට. එතකොට ඒ ජනාධිපතිවරයා කියන පුද්ගලයා අනුර කුමාර දිසානායකගේ ගෞරවය විතරක් නෙවෙයි මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගෞරවය නැති වෙන්නේ. ඒ නිසා දැන් අනුර කුමාර දිසානායක මැතිතුමා කියන්න ඕන මින් ඉදිරියට මේ එංගලන්ත, ප්‍රංශ, ඕස්ට්‍රේලියා, ජපානයේ එහෙම නැත්නම් තවත් කොහේ හරි තූත්තුකුඩියක හරි මෙහෙ ඉන්න එක එක වෙලේ සුද්දු අරෝ මේවා වගේ එක එක නම් වලින් ඉන්න උපදේශකවරු සට්ටම්බියෝ හැටියට පාවිච්චි කරනවද? මෙවුන් එක්ක තියෙන සම්බන්ධය තුමගේ මොකද්ද? මෙන් ඉදිරියට ඔවුන්ගෙන් උපදෙස් ගන්නවද නැද්ද කියන එක අතිගරු ජනාධිපතිතුමා රටට පැහැදිලි කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි මේ විදියට ජාතියට අගෞරව කරපු ඒ රිෆියුජි එහෙම නැත්නම් දේශපාලන අනාථයන් සමාව ගන්න ඕන. ශ්‍රී ලංකාවේ ජනරජයෙන් ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සමාව ගන්න ඕන. අනුර කුමාර දිසානායක මැතිතුමා මම මීට පස්සෙවත් මේ විදිහේ නොහොඹිනා තමන්ගේ තනතුර ගෞරවය තමාගේ ගෞරවය නැති කරන පුද්ගලයන්ගෙන් උපදෙස් ගැනීම කරුණාකර නතර කරන්න. ඔවුන් වෙනුවට නීත්‍ය අනුකූලව ඔබට හිමිකම තියෙන උපදේශකවරු ගෞරවනීය උපදේශකවරු පත් කරගන්න. මේ වීඩියෝ එකේ මම අවසානයේ තව දෙයක් කියනවා. දැන් තව වෙන්න ඉන්න ජනාධිපතිලාත් ඉන්නෝනේ මේ එක එක බේබිලා ඉන්නවා එක එක පුත්තු ඉන්නෝනේ. එයාලටත් අපි කියනවා කරුණා කරලා මෙන්න මේක පාඩමක් හැටියට තියාගන්න. තමුන්ලත් කවදා හරි මේ රටේ ජනාධිපතිවරු වෙනවා නම් මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගෞරවය ආරක්ෂා කරන විදිහේ උපදේශකවරු තමන්ගේ වටේ තියාගන්න. එහෙම නැතුව සට්ටැඹිය උපදේශකවරු කරගෙන මේ රටේ ගෞරවය නැති කරන්න එපා. ඒක තමයි මගේ ගෞරවණීය ඉල්ලීම.